ने अम्मो ने तो अड़े मैं सचिन लज्जा वे मन देन देख के मैं सचिना लज्जा वरने तो अडो යටයි දුවක් ඇදන්ද මුන් එක්ක ප්ලේ කරන්නේ අඩේ සිරාවට ම ඊයවා ඔය ඕක තමයි බම් ඌට ලයිව් බලාගෙන ඔය ISI මුලින්ම ISI එකේ ඕ මුලින්ම ගැහුවේ ඕකට බන් ලයිව් බලන්න අඩෝ සචිනා සිරාවටම ලොල් ඈ මේ අන්තිමයද කොහෙද ඔබ මේ වාරේ අන්තිමය ජම්ප් පැඩ් දෙන්න දෙතන පියුනේ ඔය වෙනේ කොල්ලෙක් නෑ ඌනේ මේ ගෙදරට ගියා කොල් ළඟමක් වෙනවා උඩ ඉන්නේ ඩයල් එක උඩ වගේ උඩ යන්න උඩට යා උඩට ගිහලා යනවා වරේ මං ගියා ඔය දා මරන්න එපා ඇයි බං මරන්නේ මම මැරුවේ උන් වයිප් වුණා වයිප් දවා ලොල් බා එකපාරම ලොල් බං ඉතින් නමුත් දාගෙන ඇවිල්ලා හරි වෙඩ්ඩෝ වගේ අප්පට මගේ නම නැති මගේ නම මාරු කරගන්න ඕනේ බා easy 1 2 easy R2 විතරයි අඩුවකට ඉතින් දැන් හරි බලාගෙන කොල්ල කරලා සෙට් එකම ලයිව් එක ලයික් එකක් දාමු ඔය account එක ගන් ස්කින් පෙන්නන්නකො බලමු මේකේ টপ අප් එකක් ගහලා මචං මේ රීනේම් කරමු බලාගෙන කොල්ල කරලා සෙට් එකම ෂා පාරක් දාමු වහිනවද ලංකාවට ඔව් බං සඳුන් මේ මම ෆ්ලැග් එක දැම්මේ මට ෆ්ලැග් එක ෆලෝ බෑක් කරපන් මතකද මාව තාම ඔයාට කට්ටියම ෂා පාරක් දාමු මචං කට්ටිය බලාගෙන සෙට් එක ලයිව් එක ලයික් එකක් දාමු ෂා පාරක් දාමු සබ්ස්ක්‍රයිබ් පාරක් දාමු මචං සුපුනා ඉඳලා ඉట్లా ලයිව් එක බලනවා මම ඇත්ත Heads up! Enemy dropping close. බහිනා දෙන මේ පොඩ්ඩක් බහිනවා උනාත්ද කොහෙද එනවනේ Got a gun! එළබා අඩ ඒ අරු කනෙක්ෂන් නැහැ උඹ විතරයි ඉන්නේ අරු නෑ R2 X යමන් උතනේ ඒ ෆක් බං ඉවරයි නෑ කියපන් අඩ අපරාධ මු ක්‍රෑෂ් කියපන් අයියෝ ने अम्मो ने तो अड़े मैं सचिन लज्जा वे मन देन देख के मैं सचिना लज्जा वरने तो अडो යටයි දුවක් ඇදන්ද බං මුන් එක්ක ප්ලේ කරන්නේ මුන් ලයිව් බලාගෙන ගහනවා කියලා මචං ඔය ලීක් එක ගැන කිව්වෙත් සචිනා තමයි බං අයියෝ යටයි දුවක් ඇදන්ද බං සචින් ප්ලේ කරන්නේ මං දැන් දැක්කේ අයියෝ බං ඡේ තු තුක් කිතරක් බං ඔයිට එඩි හොඳයි අපේ ගෙදර බල්ලා ආව පළවෙනි එකද කොහෙද බං අරුණානේ බං වරාදේ අලින් එකෙත් ඉතින් දුවන්න කෑවේ බං අපේ මේ යකත් නැහැ අඩේ ඔගේ කරන් ගියාද කොහෙද බං අඩේ සිරාවටම ඊයවා ඔය ඕක තමයි බම් ඌට ලයිව් බලාගෙන ඔය ISI මුලින්ම ISI එකේ ඕ මුලින්ම ගැහුවේ ඕකට බන් ලයිව් බලන්න අපෝද කියන්නේ චික්කේ ඊය බන් සචින් මන්න හිතුවේ නෑ බං උඹලා අපි හිටපු විදියට උඹ ඔහොම කරනවා කියලා මොකනේ මට ඒක උනානේ ඈ අරක උනානේ මතකද මාව අපිට වැඩක් නෑ බං උන්ට හොඳ නම් අපිට මොකද නේ බොයිස් මට මතකයි බං මොකද්ද මන් දන්නේ උගේ අර හුටපටේට මචං මගේ යාළුවයි කෙල්ල හරිද
ඕවත් උන්වත් මචං මං මගේ පොඩි කාලේ ඉඳන් එකට ඉස්කෝලේ යාළුවා. උන්වත් කපලා දාලා මචං. උන්වත් කපලා දාලා මචං අපි මුංගේ පැත්ත අරන් කතා කරේ. අම්මෝ මේ පුකේ ඉත්තෑවා බම් මේ. පුකේ ඉත්තෑවා. පල ඇති කඩලා යවන්න ඕනේ බා. චේ. අපි උන්වත් කපලා බං අපේ උන්ගේ පැත්ත අරගෙන අපි කතා කරේ බා. හොඳ වැඩේ බං අපිට. කැරි මකුලුවන්ව මචං මේ පුකේ එල්ලගෙන හිටියට. අයියෝ. ඔය සූම්ලටත් ලැජ්ජාවක් නැහැ. ඔය සූම්ලගේ හුටපට ඔක්කොම ඉතින් කිව්වෙත් ඌ තමයි බා. අනේ මන්දවා. සචින් මට නම් තේරෙන්නේ නැහැ බං. මම ඩිරෙක්ට් මේ කියන්නේ නැහැ. මම ඌට මැසේජ් කරද්දි ඌ මැසේජ් අර ඔටෝ ඩිලීට් වෙන්න දාලා ඉවරලා මාව බ්ලොක් කරලා දැම්මා. ඉතින් මට ඒක ප්‍රශ්නයක් නැහැ. මට වැඩක් නැහැ. ඉතින් මං කොහොමත් බං මාත් කන්ටැක්ට් කරලා තියාගන්න නැහැ. ඉතින් මට අනවශ්‍ය පුද්ගලයෝ. අර මට මෙහෙමයි මට ඉතින් බං අර සහෝදර පිට් එක කියලා දෙයක් තියෙනවනේ මචං. ඒ සහෝදර පිට් එකක් තියෙනවා මචං. ඉතින් ඒ සහෝදර පිට් එකට තමයි ඉතින් උන් ආශ්‍රය කරේ නැතුව මේ ගේම් එකක් ඉඳ නෙමෙයි. අවදාන ඉල්ලන්නේ ඇටෙන්ෂන් එක. උඹලා දන්නවනේ මචං. අනිත් උන් මචං මේ කිරි කතා කියද්දි මචං උන්ව කපලා අපි මුංගේ පැත්ත අරගෙන මචං කතා කරේ. අයියෝ. කවන්නෑ බොයිස් අල්ලලා දාන්න. අපිට වැඩක් නැහැ. ගුණමකෝනේ උන්ට කියන්නේ ගුණමකෝද මොකද බං කියන්නේ බොයිස්? නෑ මං ඌට බයි ඒ කියන්නේ මෙහෙමයි ලයිව් බලාගෙන ගහුවත් මොකුත් නෙමෙයි මං කියන්නේ. දැන් මගේ නමට ඔච්චර ඉස්සරහින් කුණු හarpයක් දාගෙන මචං දැන් chat එකේ උන් හිතලා බලපන්. දැන් අද වෙනකන් ඔය දැන් ඌත් ඒ group එකේ සෙල්ලම් කරාද? කලින් ටිකේ සෙල්ලම් කරාද? අර නම දාගත්ත ගමන් අම්මට ඇටෙන්ෂන් එකනේ බං ඉතින්. අඩෝ. සචින සිරාවටම ලොල් ඈ. සුපිරි කරගෙන යමු. හොඳයි. යකෝ එකට හිටපු උඹම් මේ අම්මට සිරි පණ දෙන්න හිටපු උඹොක්ක ඔහොම තමයි ඉතින් බං. ඔව් බං. සන්ටනම් මචං සුපිරි එක බොරු කියන්න ඕනේ නැහැ. මේ සචින වාතේ තරහ වුණේ මොකක්ද දන්නව හේතුව කියලා? සැන්ඩට සනීප නැතුව ඉද්දී මේ මං සැන්ඩට කතා කරේ නෑල්ලෝ. හරිද? ඒකින්දයි මේ මාව බ්ලොක් කරලා තින්නේ. ඒක තමයි ඌ මට කිව්වේ. ඉතින් මන් දන්නේ මට වැඩක් නැහැ. අපිට වැඩක් නැහැ බොයිස් අපිට වැඩක් නැහැ. අපි අපේ කිල් එකේ ගේම් ප්ලේ එක බලමු. ඊයේ ලයිව් එකේ අර කස්ටම් එක හැවි. ඊයේ ලයිව් එකේ බං අර කස්ටම් එක හැ. මට උත්තේ තරහක් නැහැ බොයිස්. ඌට chat එකේ උන් බයින්නත් එපා වචනයක්වත් කියන්න එපා. මට හිතට ආපු දුකට මං ඒ කිව්වේ chat එකේ උන් ඌට වචනයක්වත් කියන්න එපා. උන් මේ ගිරි කතා කරුවට මචං උන්ගේ group එකේ උන් ගිරි කතා කරුවත් බොයිස් අපේ කවුරුත් වචනයක්වත් කියන්න එපා. ඌට කවුරු හරි ඉතින් මොන හරි කියලා ඇතිනේ බං අපි ගැන. ඒකනේ ඉතින් ඔය. කට්ටිය ෂාපාරක් දාමු බොයිස් කට්ටියම ෂාපාරක් දාමු. ඔව් බං එකට ඉන්නුම්මයි අරින්නේ ඇත්ත. කලින් ඉඳන්ම එකට ඉන්නුම්මයි අරින්නේ බං මට.